බුදුහාමුදුරු ඉස්සරහා පොරොන්දු වෙනවා කවදාකවත් ඔයාව දාලා යන්නේ නැහැ. ෆ්‍රෙන්ඩ්ස් මේ ප්ලේස් එක මාරම ලස්සනයි. නෝනක් කුඩු ගහලා. මම අද මෙතන ඉන්නේ පොඩි අත්වරදීමකින්. කොටු පල්ලමයි අසමයා. ඒ ගෑනු දරුවක් එක්ක ඔයාට රූම් එකකට යන්න ඕනි නම් කාන්තාවක්ට සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමේක අත්‍යවශ්‍යම නැහැ. යෝ සාදරේ කාදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට. සර් ඉතින් බෝඩර් එක මොකද වෙන්නේ? you guys කිරිල්ලා ගෙච්චරයි නං එලගිරි. මගේ නංගියා. අතේ පුතාලද කුඩු ගහනද මම පවණිත් එක්ක කරගෙන යනවා මම හොදලා ගන්නවා. මොන්ගල්ද ඩාලින්? හා? රට විනාසයි. බීලා නැහැ දුට්ටක්. අරක්කු දුට්ටක් කටේ නම් තියලවත් නැහැ. හරිද? උකුරටම දාගෙන ඔක්කොම බීලා තෝ. ගෞරවයෙන් දුස්සර. බුදුහාමුදුරු ඉස්සරහා පොරොන්දු වෙනවා කවදාකවත් ඔයාව දාලා යන්නේ නැහැ. මේ හිටියා වගේ හැමදාම ඔයත් එක්ක සතුටින් ඉන්නවා. දුකේදිත් සතුටේදිත් හැමදාම ඔයාලගෙන් ඉන්නවා. කවදාවත් දාලා යන්නේ නැහැ. අම්මගේ හුත්ත. මට ගෙදර හිටියාම පවන් සිරියාව මතක් වෙනවා අම්මේ. මට නිින්ද යන්නේ නෑ. බඩට කන්නත් බෑ. නෝනක් කුඩු ගහලා. ෆ්‍රෙන්ඩ්ස් මේ ප්ලේස් එක මාරම ලස්සනයි. බලන්න. පේනව නේද? හරි හමන් අධ්‍යාපනයක් නැති එකේ වැරද්ද. චමිදු කවිදු ඇන්දු මිදු මගේ පස්සෙන් එන නමුදු හිතේ ඉඩක් නෑ කිසිදු හිත යන්නෙම පස්සෙන් රවිදු ඒත් රවිදුට කෙල්ලන් හැම තැනලු මුදලාලි ඇට වර්ග තියෙනවද? කම්බල කන්නද නෝන? නෑ උරලා බොන්න. මගේ මුකුත් නාහ. මුං ඇට 500ක් දියම් වෙසිගේ පුතා. මම අද මෙතන ඉන්නේ පොඩි අත්වරදීමකින්. ඒත් මම කවදා හරි ශලනියක්කට වඩා ඉස්සරහට ගිහින් ජීවිතේ දිනනවා. කොහොමද කතා? කොටු පල්ලමයි අසමයාලු. මුට කසාදය ආසම නෑලු. ඕකට තමයි රෙනවා කියන්නේ. සෝරි රෙනවා නෙමෙයි කක්කි දාන. භයානක වෙස් පෙරලා ගන්නා මේ අමනුෂ්‍යයා පියවි ඇසකින් දැක බලා ගැනීමට නම් අඳුනක් සාදාගත යුතුය. ඇසේ උඩු කොටසේ තවරා ගැනීමෙන් ගවපට්ටි ආශ්‍රිතව සැරිසරන මේ ගොපළු අමනුෂ්‍යයා දැක බලාගත හැකිය. ලැක් ගන්ධය, චූ ගන්ධ, වේස ගන්ධ, පුක් ගන්ධ, ලව් ගන්ධ, කැරි ගන්ධ, ගන්ධ. ඔයාලා තාම නිදි නැද්ද? එන්නකෝ මාව බලලා යන්න. A few moments later. මං කැල්ල තිබ්බා පඩුව. හැබැයි මං එන්න දැන් බාරගත්තා. ඇත්තටම කිය? සීරියස් කියන්නේ හෙට ළමයි එකක් බලලා මම බාරගන්න නැති කියලා වෙන එකෙන් බඩ වුණා මම බාරගන්නවා. මීට වැඩිය හොඳයි.
අපිටත් නගිනවා මගේ අප්පයි. මෙයාට වෙන්නේ නැගලා. පොඩ්ඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. හිමි නොවුනට සත්තයි පන තරම් ආදරෙයි හෙට මැරුණත් හිතේ ඉන්නේ ඔයා විතරමයි කනට පුජ්ජ කරන්න මීට වඩා සැපයි. මගේ බිත්තර ලොකු නිසා මම 35ට දෙන්නේ. ඔයත් මම වගේ ලොකුවට දැම්මනම් ඔයාටත් 35ට දෙන්න පුළුවන්නේ. සත් 50කට ඇයි පුක ඉරාගන්නේ? ඒ ගෑනු දරුවත් එක්ක ඔයාට රූම් එකකට යන්න ඕනි නම් ඔයා කතා කරන්න ඕන එයාම කතා කරලා ඔයාට රූම් එකකට උනත් යන තත්ත්වෙට හදාගන්න පුළුවන්. උකනවා සෝරි සමාවෙන්න මට හුටු මම මේක ඔයාලට නොමිලේ කියලා දෙන්න. කරාබු නැටි 7ක් ගන්න. මෙන්න මේ වගේ කපුරු 7ක් ගන්න. පැගිරි කොළ 2ක් අරගෙන ඔයාට රූම් එකකට අරන් යන්න ඕනි කෙනෙක් ඉන්නව නම් తాවකාලික ඕනෑම කෙනෙක් ඔයාගාවට වසය කරගන්න ඕනි නම් මෙන්න මේ දේ කරන්න. මම මේක නොමිලේ තමයි පුතේ ඔයාලට කියලා දෙන්නේ. මේ දේ කරලා බලන්න. ඕං කාම, මදන කාම, ගිනි කාම ආදර කෙනාගේ නම කියලා වර ඒස්වහ. එන්නේ මන්ත්‍රය 7 වතාවක් කියන්න ඕනි. නෝනක් කුඩු ගහලා. ඒ Google කොහමද බයික් එක යකර නැතුව උස්සන්නේ? මෙතනින් කටයි පුකයි වාගෙන දුවපන්. ඒ Google නෙමෙයි මචං බයික් එක මොන රාහුල්. අයියෝ අයියෝ මම අද පෙන්නන්න යන්නේ මගේ වශරූම් එක. මේක තමයි මගේ ආසන මිර එක. මේකේ අපිට මෙන්න ලයිට් වෙනස් කරගන්න පුළුවන්. මේ ලයිට් එක තමයි මම ගස්සේ. ඒකයි මෙතන ලොකු මිර එකේ තියෙනවා මෙන්න ලයිට් එකක්. හැබැයි ඒක තාම සෙට් කරලා නැහැ. ඊට පස්සේ බොන පිරිමෙන්ට ශ්‍රවණ ගෑණියෙක් ගන්න හොඳ නෑ. ඒ වගේ වෙලාවට උඹ ආදරෙන් බදා ගන්න ඕනේ දු. මේ ඊට පස්සේ දෙන්නත් එක්ක ආදල් එකෙන් මේ ෂොට් එකක් ගන්න ඕනේ. මේවා මේ මං කියන කතා නෙමෙයි. සමාජ මිනිස්සු කියන කතා. වත්තක් නෑ අපි කියන ඉඳ කරන්නේ. අපිට විභාගයට කලින් මොකද වෙන්නේ? මොලේ වඩා ගන්න වෙනවා. නැත්තම් විභාගයට ගියාම නේද පේපර් එක අපිව වඩා ගන්නවා. පින්වන්තයි. කාබම් මගේ තන් දෙක. පොඩි ප්‍රශ්නයක් අහන්නද වැසිගේ පුතාලා? ලංකාවේ ගඳම පඩේ අරින එකා කවුද? කවුද? මං ඒ වැසිගේ පුතාව අල්ලගෙන අවිල්ලා කගේ බෙල්ල පාගල මරන්නේ. ආර්ය බුක්කේ වරු ඔබාගෙන ඕනේ දැන් සතුටු. මූ අල්ලන් පලයන් උඹලා ටිකකෝ. පුක හිරි වැටුමාදෝ
කෝ ඔර මෝඩ මූසල කාශ්‍යපයා ගෙඩි දෙක බලන්න ආස කිව්වා හින්දා ගෙඩි දෙකේ ෆොටෝවක් යවුවම රටටම පේන්න ගලේ කොටලා. මීට වැඩිය හොඳයි මට වැලි දාලා පුකේ ඇරිය. සමහර කොල්ල කියන්නේ නම් දිව්‍ය ලෝකේ යවන්න වගේ. ඒත් විනාඩි 5ක්වත් දරා ගන්න බෑ. වැඩේ පටන් ගද්දිම ගිහින් ඉවරයි. කාන්තාවක්ට සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙක්ට සාර්ථකත්වයේ කරා යන්න කාන්තාවකගේ ශක්තිය අනිවාර්යයෙන්ම ඕනි. ලිංග නොගැලපීම් වල හේතු තමයි මේ. තේරුණාද? ගොඩක් අය මේ දවස්වල මගෙන් අවධානය ඉල්ලනවා. මං එහෙම අවධානය කාටවත් දෙන්නේ නැහැ. ඒකින්ද කවුරුත් ගණන් ගන්න එපා. හරි? අවධානය නම් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ මගේ මොන මගුල් දාගෙන නැටුවත් මං අවධානය දෙන්නේ නැහැ. මේ දවස්වල මට ටීචර්ස්ලා ගොඩයි. තේරුණාද? මං අවධානය දෙන්නේ නැහැ කාටවත්. මම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන අවධානය දෙන එක. අයිකෝත් මම මටම අවධානය දී ගන්නවා. මේ අවධානය දෙන්න බෑ ඕගොල්ලොන්ට. කොහොමද බඩුවේ කතා? මම බඩුව. රාජමැදුරේ ආලෝකය දිනෙන් දිනට වැඩි වෙනවා. තේජවන්ත රජ කුමරුන් මැදුරෙන් ඇති දැඩි වෙනවා. Women. අටවා උගුලක් තබමින් වැද්ද කැලේ සැඟවෙනවා. එතනදි වැඩි වෙලා නොගොස් වැද්දා පරලොව යනවා.